දැක්කම අනිවාර්යෙන් ඒ චිකන් කෑලි කන්න හිතනවා මේ. එතකොට අපිට මික්ස් කරලා අයිනෙන් කෑවා හැකිනේ. හායි මම අද ඇවිල්ලා ඉන්නේ හොටෙල් දි ප්ලාසා එකට. අපි ඉතින් ගිහිල්ලාම බලමු හොටෙල් දි ප්ලාසා එකේ චිකන් චීස් කොත්තුවක් හරි නිකන් චිකන් කොත්තුවක් හරි කාලා බලලා ඇත්තටම මෙතන තියෙන කෑම රසයිද කියලා. ඔයගොල්ලොන්ට පේනවා මම අද මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. මොකද මම මේ ටිකේම කන්ටිනියු කරන්නේ කොත්තු සීරීස් එක. මම ගත්ත ෆුල් ඒ කියන්නේ ලාර්ජ් චිකන් කොත්තුවක්. ඊට අමතරව පොඩි සොෆ්ට් ඩ්‍රින්ක් බඩි දෙකක් ගත්තා මේ ස්ප්‍රයිට් ලගේ. මේකේ මිල ගණන් මම කියලාම ඉන්න ඒ උනට අන්තිමේටම අපි පොඩ්ඩක් ඒ ගැන දීර්ඝව කතා කරමු. මේ බඩියක් උනේ රුපියල් 120යි. එතකොට බඩි දෙකක් ගත්තා. ඒ දෙක රුපියල් 240යි. ඊට අමතරව ලාර්ජ් චිකන් කොත්තුවක් ගත්තා. ඒකට උනා රුපියල් 1450. කොහොම හරි ඔක්කොම ගිහිල්ලා තියෙනවා 1690. අපි ඒ ටික හන්දිමේට කතා කරමු. මෙතන මචං මම දැක්ක ගමන් මේකේ කොත්තුවේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් පට්ට මචං. මොකද මේ තඩි චිකන් කෑලි ටිකක් තියෙනවා. ඊට අමතරව යාලා අපිට දුන්නා මේ හොඳ ග්‍රේවි එකක්. පොඩ්ඩක් මම මුලින්ම මේක ටේස්ට් කරලා ඉන්නම්. හේතුව මචං මේ ග්‍රේවි දාගත්තාම සමහරවිට චිකන් එක අවුල් වෙන හින්දා. මේකත් මචං අර අම්මලා කෑවට එක පාන උගුර දණ්ඩගත්ත සැරයි. පොඩ්ඩක් සොෆ්ට් ඩ්‍රින්ක් එකකින් පොඩ්ඩක් බීවින්න. මේක මචං මෙහෙම තිබ්බට රතු පාට වැඩි නැති වුණාට දීපු ගමන් පොඩ්ඩක් නිකන් ගිරියත් එක දණ්ඩගත්ත සැරයි. අපි කොත්තුවකින් මුලින්ම පටන් ගමු. මට හැන්දි හම්බුණා. මම හැන්දි කන්නේ අතින් කාලා දානවා. මේ තියෙන මචං විතර කෑල්ලක්. මේකේ තියෙන පෝෂන් එකේ තියෙන ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් එන ලොකුයි. කොත්තුවේ රොටි කෑලි හැරෙන්නේ. අපි කාලා බලමු. මුලින්ම විතර කෑල්ලෙන් පටන් ගමු. මේ මේ විතර කෑල්ල විතර එකට වඩා අමුතුම රසක් එනවා මචං. ඒක ඇත්තටම රසයි. අපි කොත්තු පොඩ්ඩක් නිකන් නෝමල් කාලා බලමු. අපි කොත්තුවට ග්‍රේවි පොඩ්ඩකුත් ඇඩ් කරගමු. ගන්නම් එතකොට අපිට මික්ස් කරලා අයිනෙන් කෑවා හැකිනේ. දැන් අපි මේ ග්‍රේවි එකත් එක්ක මික්ස් කරලා කාලා බලමු කොත්තුව කොහොමද කියලා. මේව මචං මෙච්චර කල් කාපු කොත්තු වල ග්‍රේවිත් එක කදී රසයි. හැබැයි මම හිතනවා මේකේ ග්‍රේවි එක රසයි. හැබැයි මේක කොත්තු නිකන් කද්දි ඊටත් වඩා රසයි. ඒ හින්දා මම මේක වැඩිපුරම රෙකමන්ඩ් කරන්නේ ග්‍රේවි නැතුව ගන්න. අපි චිකන් කෑල්ලකුත් කාලා බලමු. චිකන් කෑල්ල නම් හින්නම සයිස් මචං මේකේ තියෙනක ලොකුයි. ඔය ඔයගොල්ලන්ට පේනද මේ? මම නම් එන සයිස් චිකන් තියෙන්නේ. අපි තව කෑල්ලක් අමු චිකන්. චිකන් එකේ රසත් එක්ක කොත්තුව මික්ස් කරලා ග්‍රේවි එකත් එක්ක අපි තුනම පොඩ්ඩක් කාලා බලමු. මේකේ රම්පේ අනම්මන උකුමත් එක්ක කොළ පාටද පාට ගොඩක් තියෙනවා. මම දැක්ක කලර්ෆුල්ම කොත්තුවක්. මම ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ ආකර්ෂණීයයි සහ චිකන් කෑලියම ගොඩක් පේන්න දාලා තියෙන හින්දා දැක්ක ගමන් නිකන් හිත සතුටින් පිරීලා යන වගේ සීන් එකක් තියෙනවා. කොත්තුව ගොඩක් ඔයිලි ගතියට තියෙනවා. ඒක හොඳටම බලා ගන්න පුළුවන්. මේක තියෙන්නේ කොල්ලු පිටියේ. කොල්ලු පිටියේ අල්මාස්ටර් තියෙන්නේ මේ හරියේ. ඊට අමතරව හොටෙල් දි ප්ලාසා එකක් තියෙන්නේ මූණට මූණලා වගේ මීටර් 10ක 15ක දුරකින් තියෙන්නේ පාර දෙපැත්තේ. මම මේලගේ මෙනු එකක් කිව්වා. මෙනු එකක් නෑ ඒක. ඒ කියන්නේ දිනපතා වෙනස් වෙන මිල ගණන් එක්ක මෙනු එකක් පවත්වාගෙන යන්න බැරි කතාවක් තමයි කිව්වේ. ඒක තමයි මෙතන එකම අවුල. වෙන කිසිම අවුලක් නම් තාම මට හම්බුන්නේ නැහැ. අම්මා මේ ග්‍රේවි එක සැරයි. මේ ලොකු චිකන් කෑල්ල දිනවා. දැක්කම අනිවාර්යෙන් ඒ චිකන් කෑලි කන්න හිතනවා මේ. මේකේ චිකන් එහෙම නම් මේ කුට්ටි පිටින් තමයි තියෙන්නේ. චිකන් එක අද ඉක්මනට බඩ පිරෙනවා.
මේ කන්ටිනියු කරන කොත්තු සීරීස් එකේ ඔයගොල්ලෝ ප්‍රධාන කොත්තු කඩවල වලින් මම ගොඩක් ඒවා try කරලා ඉවරයි. අල්මාස් එතකොට දැන් ආවයි හොටෙල් ද ප්ලාසා ඊට අමතරව පිලාව් ඊට පස්සේ විනී වස්ති නම් ප්‍රධාන ඒවා නෙමෙයි උනාට ඒවත් ප්‍රසිද්ධයි විනී වස්ති මරදාන රිකෝන් ඔය වගේ ඒවා ගොඩක් ඊට අමතරව තව එකිනොටි ඒවා ගන්නේ දැනටමත් මම වීඩියෝස් 18ක් විතර කොත්තු සම්බන්ධයෙන් කරලා තියෙනවා මගේ channel එකේ වැඩිපුරම තියෙන්නේ කොත්තු. එතකොට මේ සීරීස් එකට තව ඇතුළත් වෙන්න ඕන ඔයගොල්ලෝ දන්න රෙස්ටුරන්ට් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. නිකමට වගේ ජෙමිනි පාවිච්චි කරලා සර්ච් කරලා බලුවා සාමාන්‍ය වැඩිපුරම ප්‍රසිද්ධ කොත්තු කඩයක් මොනවද කියලා. ඒ ලිස්ට් එකේ උඩින්ම තිබ්බා. ප්‍රධාන 4 ඇතුළතම තිබ්බා හොටෙල් ද ප්ලාසා. සහ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා හොටෙල් ද ප්ලාසා යන්න කියලා. ඉතින් ඒ හින්දා තමයි මම ආවේ හොටෙල් ද ප්ලාසා එකට. හැබැයි මෙනු එකක් නැති එක නම් මෙතන තියෙන ලොකුම අවුලක්. අනිත් කඩවල මෙනු එකක් මේන්ටේන් කරන්න සහ මෙතන නැති වෙන්න කියන එක පොඩි අවුලක්. ඒ උනාට යාලා කියන එකත් එක අතකට සාධාරණයි. වෙනස් වෙන බඩු මිලත් එක මෙනු එකක් එයාලට පවත්වාගෙන යන්න අමාරුයි කියලා තමයි එතන වැඩ කරන කෙනෙක් කිව්වේ. මේ හරියනම් කාටිලේජ්. පතරින් පතර චූටි කටු වගේක් තියෙනවා. එන ලස්සනයි. අපි එහෙනම් මුලින්ම යම් මෙතන තියෙන ටේස්ට් එක ගැන කතා කරන්න. ටේස්ට් එක ගැන කතා කරන්න ගත්තාම මචං මේක ඔයිලි ගතියට තියෙන කොත්තුවක්. රසයි. ඒ කියන්නේ නෝමල් කොත්තුවක රස තියෙනවා. මේක අර පොඩ්ඩක් වේලිච්ච කොත්තියක්. වේලිච්ච කොත්තුවක් මේක. හැබැයි මේක කන්න එපා වෙන්නේ නැහැ. කන්න පුළුවන් රසයි. ඊට අමතරව මේකේ තියෙන චිකන් පීස් නම් සෑහෙන ලොකු නිසා රසයි. මම කාපු රසම චිකන් කෑල්ල කියලා මට මේක කියන්න බෑ. හැබැයි මේක චිකන් කෑල්ල අනිත් ගොඩක් කොත්තු කඩවල වලට වඩා රසයි. මම කාපු රසම චිකන් එක අල්මාස් එක. එතකොට මේකේ මේ පෝෂන් එක සෑහෙන ලොකුයි. ඒ කියන්නේ සාමාන්‍ය එකමාරකට වඩා වගේ මේක කන්න පුළුවන් චිකන් කොත්තුව. ඊට අමතරව ගත්තා මේක එන කලර්ෆුල් ලස්සනයි බලන්න ආස හිතෙන. ඒ කියන්නේ එක එක පාට තියෙන. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ අපි ගැන කතා කරමු හයිජීන්. හයිජීන් එක ගැන කතා කරන්න ගත්තා මෙතන ඉන්න ගොඩක් කට්ටිය මේක කාලේ ඉවරෙච්ච ගමන් මෙතන හොඳට ක්ලීන් කරනවා. ඒක අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඒක මැස් එක්කවත් මෙතන හිටියේ නැහැ. හයිජීන් නම් සුපිරි. මට එතකොට මෙතන තියෙන ටේස්ට් එකට මට දෙන්න පුළුවන් 10න් 8ක වගේ රේට් එකක්. හයිජීන් එකටත් දෙන්න පුළුවන් 10න් 8.2ක 3ක රේට් එකක්. ඊට පස්සේ අපි කතා කරමු ස්ටාෆ් එක ගැන. ස්ටාෆ් එකක් නෝමල් ඕනකට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. හොයන්න දෙන්නේ නැහැ. තමන්ගේ ඕඩර් එක දුන්නා. පාඩුවේ තමන්ගේ වැඩ ටික කරා. ඒ ඉන්න මට ස්ටාෆ් එකටත් දෙන්න පුළුවන් 10න් 7.5ක වගේ ඕඩර් එකක්. ඊට පස්සේ අපිරන්ස් එක ගැන කතා කරා. මෙතන තියෙන නෝමල් සුපිරියර් සර්විස් එක දෙන කඩයක් සහ අපිරන්ස් එක නෝමල්. අවුලක් නැහැ. ඒ හින්දා අපිරන්ස් එකටත් මට 10න් 7.5ක වගේ රේට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු බජට් එක ගැන. බජට් එක ගැන කතා කරාම මචං බජට් එක නෝමල්. දැන් මෙතන බජට් එක කියන්නේ සොෆ්ට් ඩ්‍රින්ක් එකට 120යි. ඒ වගේ සොෆ්ට් ඩ්‍රින්ක් දෙකක් තිබ්බ. ඒතකොට 240යි. ඊට අමතරව චිකන් කොත්තු ලාර්ජ් එකට උනා 1450. එතකොට ඔක්කොම 1690යි. සර්විස් චාර්ජ් මොකුත් වැදිලා නැහැ. අනිවාර්යෙන් කියන්න ඕනේ සර්විස් චාර්ජ් මොකුත් වැදිලා නැහැ. රුපියල් 1690යි උනේ ඔක්කොටම. ඒ හින්දා බජට් එකත් ෂේප් ලොකුවට ප්‍රශ්නයක් නැහැ. බජට් එකට මට දෙන්න පුළුවන් 10න් 7ක වගේ රේට් එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ ඇවිල්ලා කාලා බලන්න. මෙතන කොත්තුව සාමාන්‍ය එකමාරකට වගේ කන්න පුළුවන්. ඉතින් ඊළඟට කන්න ඕනේ කොහෙන්ද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. මම මේ ඉන්නේ හොටෙල් ද ප්ලාසා එකේ. අලුත් වීඩියෝ එකකින් මම අංග්‍රියාව නෙමෙයි කරන්න යනවා. ගුඩ් බයි.